මම මගේ YouTube channel එකේ නම වෙනස් කරා. ඉතින් මේක නිකන් ස්පෙලිං චේන්ජ් එකක් නෙමෙයි. මම අවුරුදු කීපයක් තිස්සේ කරපු වැරැද්දක් හරි ගස්සගත්තු එක තමයි මම මෙතනදි කරේ. ඉතින් ඔයාලත් මේ වැරද්ද කරනවද කියලා බලන්න. ඔයාලත් මේ වැරද්ද කරනවා නම් අද මේ වැරද්ද නවත්තන්න. channel name එකක් කියන්නේ just label එකක් විතරක් නෙමෙයි. ඒක ඔයාගේ brand එක, ඒක ඔයාගේ first impression එක, ඒක ඔයාගේ identity එක. ඒත් මමත් ගොඩ කාලයක් use කරා වැරදි name එකක්. මම කරන්නේ වැරද්දක් කියලා දැනගෙනවත් finally මම දිල්ෂාන් සෙනරත් official කියන නම වෙනුවට දිල්ෂාන් unfiltered කියලා මගේ නම වෙනස් කරා YouTube එක ඇතුලේ, Facebook එක ඇතුලේ, Instagram එක ඇතුලේ සහ TikTok එක ඇතුලේ. ඔය කියන හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකකම මගේ නම චේන්ජ් කරා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මම මොකද මේ විදිහට මගේ දිල්ෂාන් සෙනරත් ඔෆිෂියල් කියන නම දිල්ෂාන් අන්ෆිල්ටර්ඩ් කියලා වෙනස් කරේ කියලා. අපි දැන් බලමු මොකද මම දිල්ෂාන් සෙනරත් ඔෆිෂියල් කියලා මීට අවුරුදු කිහිපයකට කලින් මේ channel එකට නම දැම්මේ කියලා. simple. මට ඕනුනේ මගේ නමින්ම පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. ගැරිවි මිස්ටර් බීස්ට් වගේ අය ඕන් නේම් එක යූස් කරනවා පර්සනල් බ්‍රෑන්ඩ් වලදී. ඒ නිසා ඕන් නේම් එකෙන්ම පර්සනල් බ්‍රෑන්ඩ් කරන එක තමයි බෙස්ට්ම අප්‍රෝච් එක කියලා මට ඒ වෙලාවේදී හිතුනේ. කොහොම වුණත් මම ඒ වෙලාවේදී මගේ නේම් එක දාද්දි මට ප්‍රශ්නයක් ආවා. මොකද ඒ වෙද්දි දිල්ෂාන් සෙනරත් කියලා YouTube channel එකක් already හදලා තිබුණා. ඉතින් ඒ වෙලාවේදී මම කල්පනා කරා මගේ නමේ අගට official කියලා කොටසක් එකතු කරලා දිල්ෂාන් සෙනරත් official කියලා name එක දාන්න. කොහොම වුණත් මම ඒ වෙලාවේදී හිතුවා මට ආපු problem එක මම solve කරා කියලා. කොහොම වුණත් අවුරුදු කීපයක් ගියාට පස්සේ මටම තේරුණා මම ඒ වෙලාවේදී ඒ problem එක solve කරලා නැහැ කියලා. ඇත්තටම මම ඒ වෙලාවේදී මම ඒ ගතපු decision එක fail decision එකක්. ඒ වෙලාවේ ගතපු decision එක ෆේල් වෙන්න මේන් ප්‍රොබ්ලම්ස් තුනක් මම අයිඩෙන්ටිෆයි කරගත්තා. ඉතින් ඒකෙන් පළවෙනි ප්‍රොබ්ලම් එක තමයි නේම් එක දිග වැඩි. දිල්ෂාන් සෙනරත් ඔෆිෂියල් කියද්දී සිලබස් 8ක් තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක්ට ෆෝන් එකේ මගේ channel name එක type කරන්න, තව කෙනෙක්ට name එක කියන්න, ඒ වගේම මගේ name එක මතක තියාගන්න අමතර effort එකක් ගන්න වෙනවා. මට මෙතනදී මිස් වෙච්ච ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඕනම brand name එකක් හදද්දී අපි follow කරන්න ඕන rules දෙකක් තියෙනවා. පළවෙනි rule එක තමයි පුළුවන් තරම් brand name එක simple වෙන්න ඕනේ. දෙවැනි රූල් එක තමයි පුළුවන් තරම් බ්‍රෑන්ඩ් නේම් එක ෂෝට් වෙන්න ඕනේ. ඉතින් අන්නේ රූල්ස් දෙකම මිස් වෙච්ච නිසා මගේ නේම් එක ගොඩක් දිග වුණා. දෙවැනි ප්‍රොබ්ලම් එක තමයි ඔෆිෂියල් කියන වර්ඩ් එක එකතු කරපු එක. ඇත්තටම මේ ඔෆිෂියල් කියන වර්ඩ් එක meaningless වර්ඩ් එකක්. ඉතින් ඔයාලට එකපාරට හිතේ ඇයි එහෙම කියන්නේ කියලා. ඉතින් අපි බැලුවොත් කවුද මේ ඔෆිෂියල් කියන වර්ඩ් එක යූස් කරන්න කියලා දැනටමත් already famous අය තමයි මෙන්න මේ ඔෆිෂියල් කියන නේම් එක යූස් කරන්නේ. ඉතින් කවුද කියලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් celebritiesලා එහෙම නැත්නම් politiciansලා. ඒ වගේ අය තමයි මේ ඔෆිෂියල් කියන නේම් එක යූස් කරන්නේ එයාලගේ account එක verify කරගන්න. කොහොමවත් මම මගේ unknown creator කෙනෙක් මගේ නමට පිටිපස්සෙන් official කියලා දාගත්තට එතනදි කිසිම credibility එකක් මට add වෙන්නේ නැහැ. ඇත්තටම එතනදි වෙන්නේ මට පොඩි හරි credibility එකක් තියෙනවා නම් වීව කෙනෙක්ට මං ගැන credibility එකක් තියෙනවා නම් ඒ තියෙන credibility එකක් නැති වෙන එක තමයි ඒ වගේ word එකක් use කරන එකෙන් වෙන්නේ. ඉතින් අවුරුදු කිහිපයකට කලින් මම මගේ brand name එක හදද්දි මට මේ කියන point එක ඇත්තටම miss වුණා. තුන්වෙනි ප්‍රොබ්ලම් එක තමයි ඒ නමෙන් කිසිම කෙනෙක්ට මම කරන්නේ මොනවද කියලා අයිඩියා එකක් එන්නේ නැහැ. ඉතින් වීව කෙනෙක් එයා වීඩියෝ එකක් බලන පළවෙනි සෙකන්ඩ්ස් දෙක ඇතුළතදීම එයාට ඕන දේ තියෙනවද කියලා එයා තීරණය කරනවා. එහෙම තීරණය කළා තමයි එයා එතනින් එහාට වීඩියෝ එකක් බලනවද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මම දිල්ෂාන් සෙනරත් ඔෆිෂියල් කියලා මගේ නම යූස් කරද්දි මම ඒක ඇතුලේ කතා කරන්නේ ටෙක් ගැනද, ලයිෆ් එක ගැනද, AI ගැනද කිසිම දෙයක් බලන වීව කෙනෙක්ට එකපාරටම අයිඩියා එකක් ගන්න බැරුව යනවා. ඉතින් ඔන්න ඔය හේතු ටික නිසා තමයි මම මගේ නේම් එක රීබ්‍රෑන්ඩ් කරන්න ඩිසිෂන් එකට ආවේ. ඉතින් ඊට පස්සේ තමයි මම දිල්ෂාන් සෙනරත් ඔෆිෂියල් ඉඳලා දිල්ෂාන් අන්ෆිල්ටර්ඩ් කියලා මගේ channel එකේ name එක මේ විදියට වෙනස් කරේ. ඉතින් ඔයාලට හිතනවා ඇති මොකද මම unfiltered කියලා use කරේ කියලා. ඇත්තටම මම මගේ real life එක තමයි මෙතනදී share කරන්නේ. කිසිම filter එකක් නැතුව මගේ content creation journey එක, මගේ life experiences, එතකොට මම කරන digital marketing සහ මම ඉගෙන ගත්තපු AI ගැන දේවල්
හොනස්ලි සහ රෝ විදියට ඔයාලට දෙන්නයි මට ඕනේ. ඉතින් මෙන්න මේ unfiltered කියන වර්ඩ් එකෙන් මම මේ කලින් කියපු දේවල් ටික හැමදේම එක්සැක්ට්ලි කෙනෙක්ට ෆීල් වෙනවා කියලා මට හිතෙච්ච නිසා තමයි සහ මම විශ්වාස කරන නිසා තමයි මෙන්න මේ විදියට මම දිල්ෂාන් unfiltered කියලා මගේ බ්‍රෑන්ඩ් නේම් එක ආයෙම රීබ්‍රෑන්ඩ් කරේ. ඉතින් ප්‍රධාන රීසන්ස් ටික ඔය ටික තමයි. ඒ වගේම තමයි ප්‍රධාන රීසන්ස් ටිකට අමතරව දිල්ෂාන් unfiltered කියන නේම් එක තෝරගන්න තව රීසන්ස් කිහිපයක්ම තියෙනවා. එතනින් පළවෙනි රීසන් එක තමයි සිලබස් 4ක් විතරක් තියෙන නිසා මේ නේම් එක ගොඩක් ෂෝට්. unfiltered කියන වර්ඩ් එක යුනික් වර්ඩ් එකක් නිසා මේක මෙමරබල්. ඒ වගේම තමයි මේක ටයිප් කරන්න easy නිසා ගොඩක් සර්චබල් නේම් එකක්. ඒ වගේම තමයි මේ දිල්ෂාන් unfiltered කියන නේම් එක ඇතුළේ තියෙන බ්‍රෑන්ඩ් වර්දි එක නිසා channel එක grow වෙද්දි ඕනෙම direction එකකට යන්න පුළුවන්. මොකද මම මොන content එක කරත් ඒක මගේ unfiltered idea එකක් විදියට පෙනී ඉන්නවා. name change කරාට පස්සේ algorithm effect එක නිසා YouTube එකේ අපිට එන views ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක normal දෙයක්. YouTube algorithm එක ටික කාලයක් ගන්නවා අපේ මේ name change එක recognize කරගන්න. කොහොම වුණත් මේ name change එක recognize කරගත්තට පස්සේ අපේ අඩු වුණු views ප්‍රමාණය කලින් තිබුණු මට්ටමටම එනවා. ඒක නිසා අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. ඉස්සරහා දිහා බැලුවොත් මම මේ කරපු name change එක ගොඩක් worth. මොකද ඕනෙම platform එකක content quality එක සහ අපි content කොච්චර consistently විදියට add කරනවද කියන එක මත තමයි අපේ grow එක තීරණය වෙන්නේ. ඒක නිසා මෙන්න මේ විදියට මගේ name එක change කරා කියලා long term බැලුවොත් ලොකු issue එකක් වෙන්නේ නැහැ මගේ YouTube channel එකට සහ අනෙක් කිසිම social media platform එකකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඔයාගේ channel name එක තමයි ඔයාගේ brand architecture එකේ foundation එක. ඒක නිසා fix කරන්න ලේසිම time එක තමයි early stage එක. මොකද ඔයාට 100 subscribers ලා ඉන්නවට වඩා 10,000 subscribers ලා ඉන්නකොට name change කරන එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒක ඔයාට හිතනවට වඩා සමහර විට ඔයාගේ channel එකට බලපාන්න පුළුවන්. ඒක නිසා හොඳම වෙලාව තමයි early stage එකේදීම ඔයාගේ name change එකක් කරන්න ඕනේ නම් ඔයා name change එකක් කරන එක. ඉතින් ඔයා මේ වෙද්දි channel එකක් කරනවා නම් ඔයාගේ brand name එක ගැන seriously හිතන්න. ඒ වගේම තමයි ඔයාලා channel එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා දාන brand name එක ගැන seriously හිතන්න. ඉතින් ඒකට මට ඔයාලට පොඩි help එකක් කරන්න පුළුවන්. ඔයා channel එකක් පටන් ගන්න ඉන්නවා නම් ඔයා brand name එකක් හදන්න හිතන් ඉන්නවා නම් ඔයා කරන්න ඕන test දෙකක් තියෙනවා. පළවෙනි test එක තමයි 5 second repeat test එක. ඒ කියන්නේ ඔයාගේ name එක තව කෙනෙක්ට කිව්වට පස්සේ එයාට ඒක 5 seconds ඇතුළතදී repeat කරන්න පුළුවන් නම් ඒක ඔයාගේ name එක ගැන ඔයාට දෙන්නේ හොඳ signal එකක්. දෙවෙනි test එක තමයි no search spell test එක. ඒ කියන්නේ ඔයාගේ name එක කිව්වට පස්සේ කිසිම ආයාසයක් දරන්නේ නැතුව ලේසියෙන්ම type කරන්න පුළුවන් නම් spelling කොහෙවත් හොයන්න ඕනේ නැත්නම් Google එකේ YouTube එකේ ඔයාගේ නම type කරන්න පුළුවන් නම් කෙනෙක්ට ඒක ඇත්තටම හොඳ name එකක් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ওই විදිහට මෙන්න මේ test දෙකම ඔයාගේ name එක pass වෙනවා නම් ඇත්තට මේක හොඳ name එකක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම තමයි අපි consider කරන්න ඕන දේවල් තව තියෙනවා. කොහොම වුණත් ඉනිෂියල් විදියට ඔයාලට මෙන්න මේ ටෙස්ට් දෙක පාස් වෙනවා නම් ඔයාගේ නිච් එක මොකක් වුණත් ගොඩක් වෙලාවට මේ නේම් එක ඔයාගේ channel එකට හරියන්න පුළුවන්. ඔයාලට ඕන නම් කියන්න මේ වගේ brand name එකක් use කරද්දි තව consider කරන්න ඕන reasons මොනවද කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලත් එක්ක share කරන්න. ඉතින් already ඔයාලට channel එකක් තියෙනවා නම් මේ විදියට ඔයාලට rebrand කරන්න ඕනේ නම් ඔයාලා ඒකට බය වෙන්න එපා කිසිම වෙලාවක. මොකද early stage එකේදී rebrand කරන එක තමයි හොඳම දේ කියලා මම ඔයාලට කලිනුත් කිව්වා. මොකද early stage එකේදී rebrand කරනවා කියන්නේ smart decision එකක්. කොහොම වුණත් මේ විදිහට wrong name එකක් දිගටම තියාගෙන යන්න එපා. මොකද ඒක ඔයා ගන්න worst decision එක වෙන්න පුළුවන්. ඒක ඔයාලට මේ වෙලාවේදී තේරුනේ නැතත් තව අවුරුදු කිහිපයක් යද්දී ඔයාලට හොඳට මේක තේරුම් යනවා. ඒක මට sure. මොකද මම මේක ඔයාලට කියන්නේ මම මේක personally අත්දැකලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මම දිහා බැලුවම දිල්ෂාන් සන්රත් ඔෆිෂියල් කියන එක දිල්ෂාන් unfiltered වෙච්ච එක නිකම්ම name change එකක් නෙමෙයි. ඒක මගේ channel එකේ clarity එක, direction එක සහ identity එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරා. දැන් කෙනෙක් channel එකේ name එක දකිද්දිම එයාට දිල්ෂාන් කියලා person කෙනෙකුත් unfiltered කියලා promise එකකුත් ඒ වගේම තමයි real
හොනස් කන්ටෙන්ට් කියන ඒ කොම්බිනේෂන් එක තලට මතක් වෙනවා. ඉතින් මේක තමයි මගේ බ්‍රෑන්ඩ් එක වෙන්නේ. ඔයාගේ channel name එක ඔයාව represent කරනවාද? එහෙම නැත්නම් ඒක just placeholder එකක් විතරද? ඒක ඔක්ෂන් එකට හොනස් ආන්සර් එකක් ඔයාගෙන්ම ගන්න. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දි channel එකක් කරනවා නම් හරි කරන්න ඉන්නවා නම් හරි දැනට ඔයාට රීබ්‍රෑන්ඩ් කරන්න අයිඩියා එකක් තියෙනවා නම් හරි ඔයාට මේ විදිහට ප්‍රශ්නක හිර වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ channel එකේ name එක පාලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට මගේ හොනස් ෆීඩ්බැක් එක දෙන්නම්. ඒ වගේම තමයි මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඒක මට කරන ලොකු සපෝට් එකක්. ඔයා වගේම තව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට පේන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මොන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් වුණත් කමක් නැහැ. ඔයාට කැමති සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට ගිහිල්ලා දිර්ෂාන් අන්ෆිල්ටර්ඩ් කියලා සර්ච් එකක් දාන්න. ඔයාට පුළුවන් මගේ channel එක follow කරන්න, subscribe කරන්න, like කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. bye.